යාළුවොත් එක්ක කොහේ හරි යන්න ආසයිද? එහෙමත් නැත්නම් ආගේ අරයත් එක්ක කොහේ හරි යන්න ආසයිද? එහෙමත් නැත්නම් සෝලෝ ඩේට් එකක් එහෙම යන්න ආසයිද? ඉතින් ඔය ඕනම ගමනකට ගැලපෙන ලස්සන තැනක් තමයි මං අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ. මේක තියෙන්නේ කොහෙද? මේකේ ටිකට් ප්‍රයිසස්, ලොකු අයට කොහොමද, චූටාව එක්කන් යනවා නම් කොහොමද? ඒ ඔක්කොම ඩීටේල්ස් ටික මම වීඩියෝ එකේ කියනවා. ඉතින් දිගටම බලාගෙන ඉන්න. මෙන්න මේ තැන තමයි මම මේ කිව්වේ. මේ තියෙන්නේ කැලණිය වෝටර් වර්ල්ඩ්. Google Map එකේ ලේසියෙන්ම කැලණිය වෝටර් වර්ල්ඩ් කියලා සර්ච් කරාම යන්න පුළුවන්. අවුරුදු 3 ඉඳන් ඉහළ ඕනම කෙනෙක්ට ටිකට් අපි ගන්න ඕනේ. පොඩි අයට ටිකට් එකක් වෙන්නේ රුපියල් 750යි. ඔයා ලොකු කෙනෙක් නම් ඔයගොල්ලන්ට රුපියල් 1200ක් වෙනවා ටිකට් එක. ඉතින් අපි බලමු එක්ස්පීරියන්ස් එක කොහොම වේද කියන එක. හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ. මම සාමාන්‍යයෙන් පෞද්ගලිකව සත්තුවත්ත කියන කන්සෙප්ට් එකට ආස කෙනෙක් නෙමෙයි. මම විශ්වාස කරන දෙයක් තමයි ඒගොල්ලෝ නිදහසේ ඒගොල්ලන්ට අයිති තැන ජීවත් වෙන්න ඕනේ කියන එක. හැබැයි අසනීප වෙලා ඉන්න සත්තු නම් ඒගොල්ලන්ව ගෙනල්ලා බලාගත්තට ප්‍රශ්නයක් නැහැ. මට හිතන විදිහට. ඉතින් ඔයාලගේ ගැන තියෙන අදහසත් මට කමෙන්ට් කරගෙන යන්න. අපි දැන් ගිහිල්ලා බලමු මේක කොයි වගේද කියලා. මෙතන තියෙන දේවල් ඔයගොල්ලෝ බලාගෙන යන අතරේ මේ තැන ගැන තියෙන තව ලස්සන විස්තර ටිකකුත් මම ඔයගලන්ට කියන්නම්. ශ්‍රී ලංකාවේ ප්‍රථම මහජන මත්ස්‍යාගාරය තමයි මේක. ප්‍රධාන වශයෙන්ම අපිට මෙතෙන්ට ගිහිල්ලා බලන්න තියෙන දේවල් තමයි රේන් ෆොරස්ට්, සී වර්ල්ඩ්, බර්ඩ් පාර්ක්, රිවර් සෆාරි, අන්ඩර්වෝටර් ටනල්. ඔයාලා මෙතනට ආවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඇමසෝන් ගංගාවේ ඉන්න විශේෂම මාළු වර්ගීන් වගේම ලංකාවේ තවත් දුර්ලභ මත්ස්‍ය වර්ගීන් ගොඩක්. ඒ වගේම දකුණු ආසියාවේ ප්‍රථම දේ යට උමක අන්ඩර්වෝටර් ටනල් එක හදලා තියෙන්නෙත් මෙන්න මෙතන. මේ හැම අත්දැකීමකින්ම මම ඔයගලන්ව අද එක්කගෙන යනවා. ඉතින් බලාගෙන ඉන්න. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්න රේන් ෆොරස්ට් ඒරියා එක. ඔයාලා දන්නවද? වැසිවනාන්තර පරිසරයක් අනුකරණය කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේකේ මොන වගේ කට්ටියද ඉන්නේ කියලා. වැසිවනාන්තර කියන්නේ පෘථිවියේ ජීවි විවිධත්වය වැඩිම පරිසර පද්ධති අතරින් එකක්. ලෝකයේ සත්ව හා ශාක විශේෂ වලින් විශාල ප්‍රමාණයක් මේ වනාන්තරාශ්‍රිතව ජීවත් වෙනවා. මේ අතරින් හැමෝගෙම අවධානය දිනාගත්ත සුවිශේෂී සත්වයෙක් තමයි ඉලෙක්ට්‍රික් ඊල්. එහෙමත් නැත්නම් විදුලි ආද කියලා කියන්නේ. ඔයා අහලා තියෙනවද ලෝකයේ දරුණුතම සහ විශාලතම වැසි වනාන්තරය වෙන දකුණු ඇමරිකාවේ ඇමසෝන් වනාන්තරය? ඔව්, ඔයා හිතුවා හරි. මේ ඉලෙක්ට්‍රික් ඊල්ස්ලගේ හැබෑ නිවහන වෙන්නේ ඒ සුප්‍රසිද්ධ ඇමසෝන් ගංගාව. ඒ වගේම ඔරිනෝකෝ ගංගා ද්‍රෝණිය. ඉතින් අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගත්ත නේද? තව ලස්සන දෙයක් කියන්නම්. නමින් මේගොල්ලෝ ඊල්. එහෙමත් නැත්නම් ආද වුණාට විද්‍යාත්මකව මේගොල්ලෝ අයිති වෙන්නේ කැට්ෆිෂ් සහ කාෆ් වැනි මසුන්ට. සමීප නයිට් ෆිෂ් කියන පවුලට. ඇමසෝන් නදියේ පොරදිහේ ජීවත් වෙන මේ සත්තුන්ට වෝල්ට් 600 ඉඳන් 860 දක්වා ප්‍රබල විදුලි සරක් නිකුත් කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියට අපේ ගෙවල් වල තියෙන විදුලි බලය වගේ 3-4 ගුණයක්. ඔන්න ඉතින් විදුලි සැර හැම යාගෙන් වද්ද ගන්නවා නෙමෙයි. ඉතින් මේ වගේ ගොඩාක් මාළු යාළුවෝ මෙතෙන්ට ආවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. සබා දහමේ නිපැයුම් කොච්චර ලස්සනද පුදුමාකාරද කියලා ඔයගලන්ට ඉතින් තේරෙන්නේ නැතිනේ. දැන් අපි මේ ඇවිල්ලා තියෙන්නේ සී වර්ල්ඩ් එකට. ඉතින් මේ මුහුද ලෝකේ තියෙන ලස්සන ඔයාලට නිදහසේ විදින්න ඉඩ දීලා මං එහෙනම් නිහඬ වෙනවා. Through the glade a shadow flows, humming soft the forest sings, echoes dance on gossamer wings, a world unseen where magic lives. දැන් අපි රේන් ෆොරස්ට් එකයි සී වර්ල්ඩ් එකයි පහු කරලා ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. ලස්සන මාළුවෝ ගොඩාක් ඉන්නවා. Show me, show me. Show me, show me. Show me how good life can be. Show me the love surrounding me. Show me abundance flowing free, like the river to the sea. Show me how blessed I can be. Show me the light inside of me. දැන් අපි මරයින් ජුවල්ස් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඒකත් ඇතුළට යන්න තමයි හදන්නේ. අපි දැන් මරයින් ජුවල්ස් එක ඇතුළේ ඉන්නේ. මේ විදිහට මම කියන්නේ අපි කිව්ව බලමු කොහොමද කියලා.
ඔන්න මාළු ලෝකෙන් මිදිලා දැන් අපි යන් කුරුල්ලෝ බලන්න. ඒ කියන්නේ දැන් මං ඔයාලව එක්කන් යන්නේ බර්ඩ් පාක් එකට. බොරු කියන්න ඕන නැහැනේ. මෙතනට ගියාම නම් ඇත්තටම දුක හිතෙනවා. මට හිතුණ දේ තමයි තින් කුරුල්ලෝ කියන්නේ නිදහසේ පියාඹල කරලා ඉන්න ඕන කට්ටියක්නේ. අපිව කූඩු කරොත් අපිට ඒක කොයි වගේ දැනෙයිද? ඉතින් මේගොල්ලන්ව මෙහෙම තියනවා දැක්කහම මම නම් එච්චර අවංකවම ආස නැති දෙයක්. ඉතින් බලන්න හරි දුක හිතෙන දෙයක් මට නම් ඒක. අසනීපයක් හින්දා ගෙනල්ලා සාත්තු කරනවා නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට පෙන්වන්න ඕන හින්දා යාළුවා එහෙම තියන් ඉන්නවා නම් මං හිතන්නේ ඒක අපිත් වක්‍රාකාරව කරගන්න පව් වැඩක්. ඔයාලගේ අදහස් මොනවාද ඒක ගැන? මම නම් ආසම නැති දෙයක්. බර්ඩ් පාක් එක පහු කරලා ඊට පස්සේ අපිට තියෙන රිවර් සෆාරි එකේ එක්ස්පීරියන්ස් එක ගන්න. කැලයක් මැද්දෙන් ගඟක බෝට් එකක යනකොට දැනෙන ෆීලිං එක තමයි තියෙන්නේ. චුටි බබාලවත් එක්කන් එන්න පුළුවන්. බෝට් එක ස්ලෝ යන්නේ. හින්දා ඒගොල්ලන්ට උනත් සේෆ්. ඒ වගේම බෝට් එකට අපිව නගනකොට ඒගොල්ලෝ බර බැලන්ස් වෙන විදිහට තමයි අපිව වාඩි කරවන්නේ. මේකට වෙනම ටිකට්ස් ගන්න ඕනේ නැහැ. අපි එන්ට්‍රන්ස් එකේදී ගත්ත ටිකට්ස් ටිකම තමයි මෙතෙන්ටත් යූස් කරන්නේ. ඉතින් ඔයාලත් කැලණිය වෝටර් වර්ල්ඩ් එකට එනවා නම් මේ එක්ස්පීරියන්ස් එකත් අරගෙන බලන්න. අපි එහෙනම් අපේ ගමනේ අවසානයටත් දන්නේම නැතුව ළඟා වෙලා. දැන් අපිට තව බලන්න ඉතුරුලා තියෙන අන්ඩර්වෝටර් ටනල් එක. මං කලින් කිව්වා වගේ මේක තමයි දකුණු ආසියාවේ ප්‍රථම මත්ස්‍යාගාරය. කොම දේවල් ටික බැලුවට පස්සේ අපි යන අතරමඟ හම්බෙන තවත් වෙනස් දෙයක් තමයි මේක. මෙතන කුරුල්ලන්ට දෙන්න තියෙන කෑම, ඒ වගේම එක එක පක්ෂීන්ගේ බිත්තර වර්ග, ඒ වගේම කුරුල්ලන්ගේ පිහාටු වර්ග, එක එක විදිහේ සිප්පි කටු, ඒ වගේ වෙනස් විදිහේ දේවල් ටිකක් මෙතන එකතු කරලා ඒගොල්ලෝ තියලා තියෙනවා. ඉතින් ඔක්කොම බලලා යනකොට මේ ටිකත් බලාගෙනම ආලට යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර කරන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට්ස් තියෙනවා නම් ඕන කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. යාළුවන්ටත් කියන්න හොඳ. ඉතින් ආයෙත් vlog එකකින් හම් වෙනකන් පරිස්සමට ඉන්න. bye. Oh look, there's a bee, and what else can I see as I savor each magical wonder, as those seas